නදිකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අල දාන්නෙත් නැතුව මාළු දාන්නෙත් නැතුව බිත්තර වලින් විතරක් කට්ලට් එකක් හදාගන්න හැටි තමයි කියලා දෙන්නේ. මේකට අපිට පොඩි ප්‍රමාණ ලූණු අම්මිරිස් වගේ දේවල් විතරයි වමනා කරන්නේ. ඉතින් අපි බලමු අපේ කට්ලට් එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එන්නකෝ මාත් එක්ක කට්ලට් එක හදන්න. අපි දැන් පාන් පිටි මේ විදිහට මේස ඇඳි 4ක් අරගෙන අපි ඒක සාමාන්‍ය උකු මිශ්‍රණයක් නෙවෙයි දියාරු වගේ මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට වතුර දාලා ලුණු චුට්ටකුත් එකතු කරගන්න. එකතු කරගෙන මෙන්න මේ විදිහට දියාරු මිශ්‍රණයක් අපි හදාගමු. මෙන්න මේ වගේ ගානට මිශ්‍රණයක් අපි හදා ගන්න ඕනේ. දැන් අපි තඹගත්තු බිත්තර ටික මේ විදිහට කැරට් ගානකේ ගාගමු. කුඩා කෑලි වලට එන විදිහට අපි කැරට් ගානකේ අපේ බිත්තර ටික මේ විදිහට කුඩා කෑලි වලට ගාගමු. දැන් ඔන්න මම ලුණු ටිකත් මේ විදිහට භාජනයකට දාගෙන අම්මිරිස් ටික එතකොට ඉඟුරු සුදු ලුණු ගම් මිරිස් කෑලි මිරිස් කුඩු මම ප්‍රමාණ මෙතන දාලා තියෙනවා. අපි මේ සියල්ලම මේ විදිහට එකතු කරගෙන පොඩ්ඩක් අපි කලවම් කරගන්න ඕනේ. මම ඔන්න ලුණු චූට්ටකුත් එකතු කරගත්තා. ලුණු එකතු කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ හැම වෙලෙම. මොකද ගොඩ ලුණු එකතු කරගන්න එපා. දැන් අපි මේ විදිහට කලවම් කරගෙන දැන් මම මේකට පාන් පිටිත් මේ සැඳි 4ක් වගේ එකතු කරගන්නවා. දැන් අපි ඒ ටිකත් මේ විදිහට අතින් කලවම් කරගෙන දැන් අපි අර ගාගත්තු බිත්තර එක තියෙනවනේ හීනියට ඒ බිත්තර ටික මේකට එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගෙන හිමින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගෙන අපි මේක බෝල හදාගන්න ඕනේ. අපි කට්ලට් වලට බෝල අපි හදාගන්නකොට මෙන්න මේ විදිහට පොඩ්ඩක් හිමීට කලවම් කරලා ඊට පස්සේ අපි බෝල හදාගමු. දැන් මේ හදාගත්තු බෝල ටික අපි මෙන්න මේ විදිහට අපේ අර මිශ්‍රණයට දාලා ඒක අපි පාන් කුඩු වල මේ විදිහට තවර ගන්නවා. මේ විදිහට මම ආයත් වටයක් ඒ විදිහටම අපේ දියර එකේ දාලා ඊට පස්සේ අපි පාන් කුඩු වල නැවතත් තවර ගන්නවා. මෙහෙම කරන්නේ තෙල් එකේදී අපේ කට්ලට් ටික එතකොට පුපුරන්නේ නැහැ. දැන් අපි තෙල් එක රත් වෙන්න තියලා අපේ කට්ලට් ටික එකට එකතු කර ගන්නවා. දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ගොඩක්ම අඩු කරගන්නත් එපා, වැඩි කරගන්නත් එපා. දැන් අපි හදාගත්තු කට්ලට් ටික තමයි මේ තියෙන්නේ. මේක ගොඩාක්ම රසයි. ඔයාලත් හදලා බලන්න. මම මේ ප්‍රමාණ වලින් කට්ලට් 11ක් හදාගත්තා. ඉතින් ගොඩක්ම රසයි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.